අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 11ක් පමණ අන්තර්ගත වන කොස් ගහක හැදිලා තියෙනකොට නොකා බැහැනේ නේද? ගම්වල ජීවත් වන අපි නම් සල්ලි දීලා කොස් ගන්න තරම් අවාසනාවන්ත නැහැ. කවුරු හරි කොස් ගෙඩියක් ගෙදර කැඩුවොත් ඒක අසල්වැසියෝ සියලුම දෙනා බෙදා හදාගෙන කන පුරුද්ද තාමත් ගම්වල අපිට නම් තියෙනවා. ඉතින් එහෙම හම්බුණු කොස් ටිකකින් රසට කිරි කොස් මාළුවක් උයාගන්න තමයි මම මේ හදන්නේ. මුලින්ම සුද්ධ කරපු කොස්සට ටික වළඳට දාලා ලිපේ තියාගමු. නැත්තම් ඉදෙන්න පරක් වෙනවනේ. ඊට පස්සේ කොස් මදුළු ටික දාලා හොඳට තඹගමු. හොඳින් තැඹුණට පස්සේ හැන්දෙන් පොඩි කරලා ඒකට වංගෙඩිය කොටාගත්ත නයිමිරිස් රතුලූණු කරපිංච සුදුලූණු මේ ටික එකතු කරලා දැන් හොඳට මිශ්‍ර කරලා මේකට පොල් කිරි ටික එකතු කරලා හොඳින් කලවම් කරලා කිරි ටික පැහිගෙන එනකන් තියන්න ඕනේ. මම නම් සාමාන්‍යයෙන් ව්‍යංජනයක් හදනකොට හොදි ටිකක් වැඩිපුර තියෙනවා. මොකද ඔයාලා දන්නවනේ දීගායු අපි ඔයාලට කියලා දුන්නා මතකද? හොදි කෑවම ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවද කියලා. කොස් මදුළු ග්‍රෑම් 100ක ශක්තිය කැලරි 98ක්. ඒ වගේම කොස් ඇට ග්‍රෑම් 100ක ශක්තිය කැලරි 181ක්. අමතරව කොස්වල ප්‍රෝටීන, යකඩ, පොටෑසියම්, කැල්සියම්, අයඩීන්, ෆොස්ෆරස් සහ මේද සංඝටක බහුලයි. විශේෂයෙන්ම කොස්වල තිබෙන මුළු විටමින් ප්‍රමාණය අන්තර්ජාතික ඒකක 540ක්. ඒ අතරින් විටමින් A, විටමින් D, විටමින් B ප්‍රමුඛත්වයක් ගන්නවා. කොස් මදුළු වල අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල වර්ග 11කුත්, කොස් ඇටවල අත්‍යවශ්‍ය අමයිනෝ අම්ල වර්ග 8කුත් අඩංගු වෙනවා. ඉතින් කතාවටත් ගම්මු කියනවනේ. කොස් ඇටවල බිත්තරයක ගුණ තියෙනවා කියලා නේද? කොහොම වුණත් කොස් ඇටවල වාජීකරණ ගුණය, ඒ කියන්නේ ලිංගික ශක්තිය ඇති කරන ගුණයත් බෙහෙවින්ම තිබෙනවා. මෙච්චර ගුණ කඳක් තියෙන කොස් නොකා පුළුවන්ද ඉතින්? මේ කාලේ කොස් වාරෙත් හින්දා ඔයාලත් කොස් ව්‍යංජනයක් ආහාර වේලට එකතු කරගන්න අමතක කරන්න එපා.